වර්ෂය 1974 සිදුවීම සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයට ශ්‍රී ලංකා පොලිසිය විසින් පහර දීම. ස්ථානය යාපනය. මෙම ඛේදවාචකය අනුස්මරණය කිරීම උදෙසා යාපනයේ වීරසිංහම් ශාලාව අසල ඉදිකර ඇති ස්මාරකය. සිව්වෙනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය යාපනයේ පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කළත් සම්මේලනයේ යාපනයේ පැවැත්වීම සම්බන්ධව විරෝධය පෑ සිරිමා බණ්ඩාරනායක රජය විසින් එය කොළඹ පවත්වන ලෙස සංවිධායක මණ්ඩලයට බල කළා. කොළඹදී මෙන්ම යාපනයේදීත් යාපනයේ නගරාධිපතිවරයා හරහා රජය විසින් සංවිධායකින්ට දිගින් දිගටම බාධා සිදු කළා. සම්මන්ත්‍රණය සඳහා එලිමහන් වේදිකා ඉදිකිරීමට අවසර දීම අවසන් මොහොත දක්වාම අත්හිටුවන ලද අතර වෙනත් රටවලින් සමුළුව සඳහා යාපනයට යාමට අවශ්‍ය වූ බොහෝ පර්යේෂකයින්ගේ වීසා ප්‍රතික්ෂේප කළා. එහෙත් ශ්‍රී ලංකා රජය විසින් කළ බාධා නොතකමින් සමුළුව යාපනයේම පැවැත්වීමට සංවිධායකයෝ සමත් වුණා. සම්මේලනයේ සංවිධායකයන්ට දෙමළ ජනතාව දැක් වූ දැඩි සහයෝගය අභියස සීමිත පර්යේෂකයින් පිරිසකට වීසා ලබා දීම කරා පසුබැසීමට ශ්‍රී ලංකා රජයට සිදු වුණා. බාධක මධ්‍යයේ 1974 ජනවාරි 3 වෙනිදා සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය යාපනයේදී ආරම්භ වුණා. දහස් ගණන් දෙමළ ජනයා සමුළුවට සහභාගී වීමට යාපනයට ඇදී එන්නට වුණා. මින් පෙර කිසිදු ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සමුළුවක් සඳහා නොපැවති උනන්දුවකින් ජනතාව මෙයට සහභාගී වූ අතර සමුළුව දැවැන්ත ආකාරයෙන් පැවැත්වුණා. මෙම සම්මේලනය යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වුණු අතර සතියක් මුළුල්ලේ ලොව පුරා දෙමළ විද්වතුන් එහිදී තම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළා. සම්මේලනයේ සමාප්ති දිනය වන ජනවාරි 10 වන දිනයේදී දේශනවලට මහජනතාවට සවන් දීමට අවස්ථාව ලබා දීම සඳහාත් සංස්කෘතික වැඩසටහන්වලට සහභාගී වූවන්ට ත්‍යාග ලබා දීම සඳහාත් සංවිධායකින් විසින් මහජන රැස්වීමක් සංවිධානය කර තිබුණා. මේ සඳහා වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකළ දැවැන්ත එලිමහන් වේදිකාව අභියස 50,000ක පමණ ජනතාවක් රැස්ව සිටි අතර එලිමහන් රැස්වීම් භූමිය පිරි ඉතිරි ගොස් ජනගඟ මාර්ගය දක්වාද පැතිරුණා. දෙස් විදෙස් දෙමළ විද්වතුන්ගේ දායකත්වයෙන් සතියක් පුරා පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ සමුළුවේ අවසාන අංගය වූයේ දෙමළ භාෂාවේ ශ්‍රේෂ්ඨත්වය සහ ඒ මත පදනම් වූ සංස්කෘතිය පිළිබඳව දෙමළ භාෂා විශාරදීන් විසින් සිදු කරනු ලබන දේශනයන්. ඉන්දියාවේ සිට පැමිණි කීර්තිමත් දෙමළ විද්වතෙකු වූ තමිල්නාඩුවේ මහාචාර්ය නයනා මොහොමඩ් විසින් සමුළුවේ අවසන් දේශනය පවත්වමින් සිටියේදී යාපනයේ සහකාර පොලිස් අධිකාරී එස්.කේ. චන්ද්‍රසේකරගේ නායකත්වයෙන් යුත් 40කට අධික සන්නද්ධ පොලිස් බට කණ්ඩායමක් ජීප් රථ සහ ට්‍රක් රථ වලින් සම්මේලන භූමියට කඩා වැදී ජනතාවට රැස්වීම් භූමියෙන් ඉවත් වන ලෙස නියෝග කරමින් රැස්ව සිටි ජනතාවට පහර දෙන්නට වුණා. වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබූ එලිමහන් වේදිකාව අභියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත ඔවුන් ප්‍රහාර එල්ල කරමින් වෙඩි තබන්නට වුණා. තරුණයන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් සිටින දෙසට සහ පොලිස් රථ දෙසට බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරමින් පොලිස් ප්‍රහාරයට එරෙහිව නැගී සිටියා. අහස දෙසට තැබූ වෙඩි වැදීමෙන් ගිනිගත් විදුලි රැහැන් ප්‍රහාරයෙන් බේරීමට පලා යන ජනතාව මතට කඩා වැටි කිහිප දෙනෙක් එතනම ඝාතනයට ලක් වුණා. வேலுப்பிள்ளை கேசவராஜன் மாணவன் 15 வயது. பரம்சோதி சரவணபவன் வயது 26. வைத்தியநாதன் ஜோகநாதன் வயது 32. ஜோன் பெடலிஸ் சிக்மொழிலிங்கம் ஆசிரியர் வயது 52. புலேந்திரம் அருளப்பு தொழிலாளி வயது 52. ராசதுரை சிவானந்தன் மாணவன் வயது 21. ராஜன் தேவரட்னம் வயது 26. சின்னத்துறை பொன்னுத்துறை ஆயுர்வேத வைத்தியர் வயது 56. சின்னத்தம்பி நந்தகுமார் மாணவன் வயது 14.
මෙම ඛේදවාචකයෙන් 11 දෙනෙකු ඝාතනය කරන ලද අතර 50කට අධික සංඛ්‍යාවකට බරපතල තුවාල සිදු කළා. එමෙන්ම විශාල දේපල හානිද සිදු කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වර්ඩ් ලෙස්ලි ද ක්‍රෙස්ටර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කොමිසම විසින් 1974 පෙබරවාරි 18 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලද 1974 ජනවාරි 10 ඛේදවාචකය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. අපට නොවැළැක්විය හැකි නිගමනය නම් මෙම රාත්‍රියේ නිරායුධ පුරවැසියන්ට ප්‍රචණ්ඩකාරී සහ අනවශ්‍ය ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිසිය වැරදිකරු වූ බවයි. විමර්ශන කමිටු වාර්තාව එසේ වෙද්දී ශ්‍රී ලංකා රජය විසින් සහකාර පොලිස් අධිකාරී එස්.කේ. චන්ද්‍රසේකර ඇතුළුව මෙම සිද්ධියට සහභාගී වූ පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා දුන්නා. LTTE සංවිධානය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී යාපන නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙය්‍යප්පා ඝාතනය කිරීමට සහ සිංහල අධිපතිවාදී රාජ්‍ය පීඩනයට එරෙහි සන්නද්ධ අරගලයේ වෙත දෙමළ තරුණයන් තව තවත් නැඹුරු වීමට මෙම දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකයද හේතු වුණා.